1992 ආපු සමීකරණ ගන්න. ප්‍රධාන අන්තර්ගතයේ සාධක සමගාමී සමීකරණ ඊට පස්සේ වර්ග සමීකරණයක් තියෙනවා. right? ත්‍රිපද වර්ග ප්‍රකාශයක මුලින්ම සාධක දෙක කියන සිම්පල් ඒක කොටස. උදේටදී ඍණ 21 අපි ගන්න පුළුවන්. මැද ඍණ 4 හදන්න. ඍණ 7 තොරක් ධන 3 කියලා. එතකොට x වර්ගයේ ඍණ 7x ධන 3x ඍණ 21. මෙතනින් අදිනා පුතේ සාධකයක් x කියලා. එතකොට x ඍණ 7යි. ඉතින් අන්න සාධකයක් 3ක් කියලා x ඍණ 7යි. එක සාධකයක් වෙනවා x ඍණ 7. අනිත් එක පුතේ x ධන 3 නම් ඔක තමයි සමීකරණය මේ ත්‍රිපද වර්ග ප්‍රකාශයේ ලැබෙන සාධක දෙක. right. ඊට පස්සේ තියෙන්නේ සමගාමී සමීකරණ ගුණය. මාළඟ රුපියල් x ත මල්ලි ළඟ රුපියල් y තිබේ. මල්ලි ළඟ ඇති මුදල මා ළඟ ඇති මුදල මෙන් දෙගුණේ. හරි. මගෙන් රුපියල් 50ක් මල්ලිට දුන්නට මා ළඟ ඉතිරි මුදල මෙන් 4 ගුණයක් පොහොසත් වේ. හරි. මෙම තොරතුරු ඇසුරෙන් x සහ y අඩංගු සමීකරණ දෙක ගොඩනගා ගන්න. සමීකරණ දෙක ගොඩනගා කළා sy හරි විසඳලා x y සමීකරණ කියන්නේ. මා ළඟ ඉතින් මා කියන කෙනා හරි මම කියන කෙනා ගමු x කියලා. එයාලා දෙන මුදල x. හරි මම ළඟ රුපියල් x තියනවලු. ආයෙ මොකද්ද? එයාගේ මල්ලි ළඟ. මල්ලි ළඟ රුපියල් y තියෙනවා. හරි. මල්ලි ළඟ ඇති මුදල මා ළඟ ඇති මුදල මෙන් දෙගුණෙයි. හරි. කියන්නේ මං ළඟ 20ක් තියෙනවා මල්ලි ගාව 40ක් තියෙනවා කියලා කියන්නේ. හරි. ඒක තමයි කියන්නේ. මල්ලි ළඟ ඇති මුදල මා ළඟ ඇති මුදල මෙන් දෙගුණෙයි. එහෙනම් මේක සමාන වේ. හරි. xy මල්ලි ගාව තියෙන මුදල මා ළඟ ඇති මුදලගේ දෙගුණයක් කියලා කියන්නේ. එහෙනම් මෙයා ගාව 40ක් තියෙනවා මෙයා ගාව 80ක් තියෙනවා. එහෙම කරන්න කියන්නේ. දැන් මේක බැලන්ස් වෙන්න නම් දෙකෙන් ගුණ කරන්න ඕනේ අඩු පැත්තේ ඉන්න කෙනා. අඩු ගාණක් තියෙන කෙනා දෙකෙන් ගුණ කරන්න ඕනේ. හරි. මා ළඟ තියෙන ගාණක් දෙකෙන් ගුණ කරන්න. සමාන වෙනවා. හරි. එහෙනම් 2යි මේ ධන y දාන්න අර පැත්ත ඍණ y වෙනවා. සමානයි බිඳුවයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ මගෙන් රුපියල් 50ක් මල්ලිට දුන්නා. මගෙන් කියලා කියන්නේ මම කියන කෙනාගේ 50ක් අඩු කරනවා. ඔය 50 අරයට දුන්නා කියලා කියන්නේ එයාට ඒ 50 එකතු වෙනවනේ. වයිට් කාඩ් මල්ලිට දුන්නු විට මා ළඟ ඉතිරි මුදල මෙන් 4 ගුණයක් පොහොසත් වේ. දැන් මෙයා ගාව දැන් තියෙන්නේ 10යි නම් මෙයා ගාව 40ක් තියෙනවා. එහෙනම් මේක බැලන්ස් වෙන්න නම් 4න් ගුණ කරන්න ඕනේ මේ අඩු පැත්ත. මේ බැලන්ස් කරන්න සමාන කරන්න. එහෙමයි. හරි. දැන් මෙතනින් වරහන් ගත්තා සමීකරණ හදාගන්න. 4x = 4යි 50යිම 4ක් 200යි y ධන 50. 4යි මේ ධන y දාන මේ පැත්ත ඍණ y වෙනවා. 200 දාන මේ පැත්ත ඍණ 200 ධන 200 වෙනවා 50ක් වෙනවා. 4යි y සමානයි 250. ඉතින් මේක දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය. හරි සමීකරණ දෙක ගොඩනගලා ගන්න. ඊට පස්සේ මේක සමීකරණ වල විසඳා x ගේ y ගේ සුවඳ. එහෙනම් ප්‍රශ්නාන්ත දෙකට උත්තර. සමීකරණ දෙක කිට්ටු කරලා ගන්න. 2x ඍණ y සමානයි බිඳුවයි පළවෙනි සමීකරණය. පස්සේ 4x ඍණ y සමානයි 250 දෙවෙනි සමීකරණය. කයි දෙක එකතු කරලා 2x ඍණ yට එකතු කරනවා 4x එකතු කරන්න වෙයි. මේකේ y ගේ සමගුණකේ ඍණ එකයි මෙතනත් ඍණ එකයි. එහෙනම් සමීකරණ දෙක අඩු කරන එකයි කරන්න ඕනේ. හරි. අඩු කරන එකයි කරන්න ඕනේ. අඩු කරොත් ලේසි දෙකකින් එක අඩු කරොත් ලේසි නෙමෙයි. හරි. දෙකකින් එක අඩු කරොත් ලේසි. දෙකකින් අඩු කරනවා. 4x ඍණ y කින් අඩු වෙනවා. 2x ඍණ y. 250 අඩු වෙනවා අපිට දෙන්නේ. 4x ඍණ y මෙතන ඍණ 2x වෙනවා. ඍණ ධන y වෙනවා. සමානයි 250. ඍණ y ධන y කියලා කියනවා. 4xෙන් 2ක් කියන අපේ 2යි. 250යි. එකක්ම දෙකෙන් ඉන්නවා. ඇතිලා ගියොත් x සමානයි 125. x සමානයි 125. ආදිස් නම් හොතම තැනක්ද මෙන්න මෙතන මේ 1 කියලා දාන්න දෙන්නත්. හරි. සමානයි 125 එකේ ආදිස්. එකේ තියෙන්නේ 2x ඍණ y සමානයි බිඳුව. දෙකුණයක් x කියන්නේ 125යි. ඍණ y සමානයි බිඳුව. එතකොට 125 ඍණ 250. ඍණ y සමානයි බිඳුවයි.
Nah, 205 මේ ඍණ y දාන මේ පැත්තට ධන y වෙනවා. y කියන්නේ 205. y කියන්නේ 205. නිසා මාළංග තිබ්බ මුදල කීයද? 125යි. මල්ලං තිබ්බ ගාන 205. right? නවක තමයි සමීකරණය සිද්ධි. ඊගාව ගන්න. මොකද්ද? y වතාවක් y දාන 8 සමාන 8 සමීකරණයේ වර්ග පූර්ණිස් ගන්න. උත්තරේ 2.5 නිවැරදිව දෙන්න. හරි. කියන්න මේ වතාවක් කියන්න. y වතාවක් y දාන 8 සමානයි 8. ඒකේ වර්ග පූර්ණ මෙතඩ් එකෙන් හදන්න කියලා කියන්නේ. හරි. වර්ග පූර්ණ කරගෙන හදන්න කියලා. වරහන් ඉවත් කරොත් y ගේ වැඩ පුතේ y වර්ගය. y අතෙන් යන 8යි y. සමානයි 8යි. නම් y වර්ගය ධන 8යි y. ධන 8 දාන අරකට ඍණ 8ක් වෙන සමානයි කිව්වා. ආ වර්ග පූර්ණනේ පුතේ. හරි. නිසා ඔක උතන තියාගන්න. හරි. අත ඔය පැත්තට තියාගෙන මේක පොඩ්ඩක් අනිත් මොඩිෆයි කරනවා නේ. ඒක කරන්නේ. එතන වරහණක් දානවා. y මෙතෙන්ට දානවා ධන ලකුණ හිම දානවා මේක දෙකෙන් දෙක මේ 8 දෙකෙන් දෙක පිටින් 4. වර්ගය දාලා අඩු කරනවා 4 වර්ගය කී 16. සමානයි 8. එතකොට y දාන 4 වර්ගය 8යි මේ 16 දාන මේ පැත්තට ඉන 16 10 16ක් y දාන 4 වර්ගය 16 8 එකතු කරන පුතේ 24යි. වර්ගමූල ගන්න. වර්ගමූල දාගෙන ධන හොරන්නේ. එතකොට y දාන 4 සමානයි ධන හොරින 24 ලියනවා 4 වරක් 6යි කියලා. එතකොට y දාන 4 සමානයි ධන හොරින 4 වර්ගමූල 2යි 2යි මුල 6යි. හරි 4 දාන මේක ධන 4 ඍණ 4ක් වෙනවා ධන හොරින 2යි මුල 6යි. එතකොට අපි මූල 6 යකින් හොයා දෙන්න ආශ කරන්න ඕනේ. හරි. මූල 6 ගත්තොත් එහෙම ප්‍රදාප්‍රෝප්ති දෙවරක් 4යි. 6 4ක් ගොඩ 2යි. ඉන්න පොඩ්ඩක් තිබ්බ දෙවරක් 4යි. 240 තරම් යන්නේ 4යි නේ. 4යි. 276 අඩුව 200. ආයෙත් දින ටිකක් දැන් පොඩ්ඩක් තියලා 20 කරලා 47. හරි. එතනට එතකොට 480 ගණන් 405ක් ගියොත් 2000යි නේ. එතකොට 480 ගණන් 4ක් මේ 5ක් කියයි 485 ඒවා 5. 455 දෙකක් ඉතුරුයි. 4 දෙකෙන් දෙකම 4ක් ඉතුරුයි. 4ක් 4 24 24 24 යන්නේ කිසි 4යි 4යි. නම් මූල 6 ගේ 2.4. එහෙනම් y සමානයි ඍණ 4 ධන හොරින 2.4. එහෙනම් y සමානයි ඍණ 4 ධන 2.4. කොහොමද? මෙතන මොකද ඉන්නේ y සමානයි ඍණ 4 ඍණ 2.4. මෙතන y සමානයි අඩු කරලා වැඩි කියලා ලකුණු දාන්න එපා. 4න් දෙකක් ගියොත් නම් 2යි තව 4 4ක් ගියා කියනකොට 1.0 ගණන් වලවත් වෙනවා 1.5යි 6යි. හෝ මෙතන ඉන්නේ ඍණ එකම ලකුණු දෙන එකතු කරලා ඒ ලකුණු දාන්න ඕනේ. 6.4යි කරනවා. ඕක තමයි. හරි. ඕක තමයි y ගේ චතුර්ථය. හරි. එහෙනම් 92 ගාන ප්‍රේතනින් ඉවර වෙනවා. ඉක්මනින් 1.93 සමීකරණ ගන්නවා.